බෲස් ලී කියන්නේ ලෝක ඉතිහාසයේ බිහි වූ දක්ෂතම සහ හොඳම ආත්මාරක්ෂක සරන් ශිල්පියයි. අදටත් ලෝකුඩා සෑම කෙනෙක් අතරම ඉතාමත් ජනප්‍රිය බෲස් ලී ඔහු තරුණ වියදීම එහෙමත් නැත්නම් ඔහුට අවුරුදු 32 දීම සිය ජීවිතයෙන් සමුගත්තේ ඔහු ජීවත් වූ කෙටි කාලයේ වුවද තමාට කළ හැකි උපරිම කළ පසුවයි. ඉතින් අද අපි ඔබට මේ සුවිශේෂී වීඩියෝ එකෙන් කියන්නේ මේ කියන බෲස් ලීට ගහපු ලෝකයේ එකම මිනිසාගේ වීඩියෝ ගැන සහ බෲස් ලී ගැන ඔබ කිසිදාමත් නොසූ දේවල් කිහිපයක් ගැනයි. ෆ්‍රැන්ඩෙන් අදත් මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පර කිහිපය වන තෙක්ම. අංක 8 බෲස් ලී කුඩා කාලයේදීම සිනමාවට සම්බන්ධ වුණා. බෲස් ලී 1940 වසරේ නොවැම්බර් මාස 27 වන දින චීනයේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ උපත ලැබුවා. විශේෂම දේ තමයි ඔහු උපත ලබලා තියෙන්නේ චීනයේ විශිෂ්ටතම හෝරාවක් කියලා හැඳින්වෙන විශිෂ්ට පුද්ගලයෙක් වන බව ඒ කාලේ චීන වැසියන්ගේ විශ්වාසය වුණා. බෲස් ලී හොලිවුඩ් සිනමාවේ බිහි වූ හොඳම සරන් නළුවෙක් බව අපිට අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන්. නමුත් ඔබ කවදාවත් දැනගෙන හිටියද ඔහු මුලින්ම සිනමාවට සම්බන්ධ වුණේ ඔහුට මාස 3ක් තරම් ඉතා කුඩා කාලයකදී බව. 1940 දී විකාශනය වූ ගෝල්ඩන් හෙඩ් ගර්ල් නම් ඇමරිකානු චිත්‍රපටයට බෲස් ලී ඇමරිකානු ලදරුවෙක් විදිහට යොදාගෙන තිබෙනවා. ඒ නිසාම තමයි ඔහු පසු කාලීනව සිනමාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. Enter the Dragon, The Way of Dragon, Big Boss ඔහුගේ ජනප්‍රියතම සිනමාපට අතර ප්‍රධාන තැනක් ගන්නවා. අංක 7 බෲස් ලීගේ ඉගැන්වීම් මිලියන් ඉතාමත් අධිකයි. බෲස් ලී කියන්නේ එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම සරන්කරුවා බව අපි ඔබට නැවත නැවතත් කිව යුතු නැහැ. ඒ වුණත් බොහෝ වෙබ් අඩවි වාර්තා කරනවා බෲස් ලීට තියෙන අසීමාන්තික සරන් හැකියාව නිසා ඔහු ඔහුගෙන් සරන් කලාව ඉගෙනීමට එන අයගෙන් අධික මුදලක් වැය කරන බව. තවත් වෙබ් අඩවි වාර්තා කරනවා බෲස් ලී තමාගෙන් සරන් කලාව ඉගෙන ගැනීමට එන අයගෙන් පැයකට ඇමරිකන් ඩොලර් 300කටත් අධික මුදලක් ගන්නා බව. ඇමරිකන් ඩොලර් 300ක් කියන්නේ ඒ කාලේ ලොකු මුදලක්. අංක 6 බෲස් ලී කියන්නේ නාට්‍ය ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් වගේම කවියෙක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා කියනවනේ. ඒත් බෲස් ලී ලම් එක දෙයකට පමණක් නොව අංශ ගණනාවකටම දක්ෂතා දැක්වූ ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. බෲස් ලීට සරන් කලාවට අතිදක්ෂයි වගේම හොඳට නටනත් හැකියාව තියෙනවා. ඔහු ලතින් ඇමරිකන් නර්තනයට සුවිශේෂී හැකියාවක් දක්වලා තියෙනවා. චාචා නර්තන කලාවට වගේම හොංකොං නර්තනයටද ඔහු බෙහෙවින් දක්ෂයි. එක්වරක් ඔහු හොංකොං පැවති නර්තන තරගාවලියකදී ශූරතාව දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම බෲස් ලී නිතරම වගේ පොත්පත් කියවන්නත් ලැබියාවක් දක්වලා තියෙනවා. ඔහුගේ නිවසේ විශාල පුස්තකාලයකුත් තිබූ බවයි සඳහන් වෙන්නේ. මේ පුස්තකාලයේ ඉතාමත් වටිනා දුර්ලභ පොත් 2000කටත් වැඩි ගණනක් තිබිලා තියෙනවා. මේ පොත් කියලා දෙන පන්නරය නිසාම ඔහු The Tower of Jeet Kane Du නම් කාව්‍ය කෘතියක්ද එළි දක්වලා තියෙනවා. මේක ඒ කාලේ බොහෝ දෙනෙක් මිලදීගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි බෲස් ලී කියන්නේ හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන් චිත්‍ර ශිල්පියෙක් කියලයි වාර්තාවල් වැඩිදුරටත් සඳහන් වෙන්නේ. අංක 3 ජැකි චෑන්ගේ සහ බෲස් ලීගේ මිතුදම. ජැකි චෑන් කියන්නේ බෲස් ලී වගේම ලෝක ඉතිහාසයේ බිහි වූ දක්ෂතම සරන්කරුවෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔබ කවදාවත් අහලා තිබුණාද මොවුන් දෙදෙනාගේම මිතුදම ආරම්භ වුණ හැටි ගැන? 1973 දී Enter the Dragon නම් බෲස් ලීගේ විශිෂ්ට සිනමාපටයක් ෂූට් කරයි බෲස් ලී හිටියේ. මෙහිදී ජැකි චෑන් මේ චිත්‍රපටයේ සුළු සරන් ජවනිකාවක් කරගෙන හිටියේ. මෙහිදී ජැකි චෑන්ට තිබුණේ බෲස් ලීගෙන් ගුටි කන්නයි. මේ ෂූට් එක ෂූට් කරද්දී වරදීමකින් බෲස් ලීගේ එක ෂොට් එකක් ජැකි චෑන්ගේ ඔළුවේ වැදිලා ජැකි චෑන් සියසුන් වෙලා තියෙනවා. මේ සිදුවීමෙන් බොහෝ කම්පනයට පත් වුණු බෲස් ලී බින්පසුව නිතරම වගේ ජැකි චෑන් එක්ක සුවදශීලී කතාබහස්වල යෙදලා තියෙනවා. මේ කතාබහවල ප්‍රතිඵලයක් වගේම දෙදෙනාම හොංකොං වල පැවත එන නිසා දෙදෙනාම වැඩිකල් යෑමට පෙර හොඳම යාළුවන් බවට පත් වෙලා තියෙනවා. මේ කාලේ ජැකි එතරම් ජනප්‍රිය නළුවෙක් නෙවෙයි. ජැකි චෑන්ට රංගන ద్వාරය විවෘත කර දුන්නෙත් මේ කියන බෲස් ලී. ඒත් ඔවුන් දෙදෙනාගේ මිතුදම් පැවතියේ මාස 6ක් වැනි කෙටි කාලයක් තුලයි. ඒකට හේතුව වුණේ 1973 ජූනි 20 වන දින බෲස් ලී හදිස්සියෙම අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමයි. මින් පසුව චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට තේරුම් ගියේ බෲස් ලීට පසුව තම චිත්‍රපටි සඳහා හොඳම පුද්ගලයා ජැකි චෑන් බව.
ජැකී චෑන් වැඩියම රඟපෑවේ අවදානම් සහගත දර්ශනවලටයි. එනිසා වැඩිකල් යාමට පෙරම ජැකී චෑන් ලෝකයේම ජනප්‍රිය වුණා. අංක 2 ඩොලර් ලක්ෂයකට අලෙවි වූ බෲස් ලීගේ ඇඳුම. 1973 ජූනි 20 වන දින බෲස් ලී හදිසියෙම මිය ගියා. ඔහු මිය යාමෙන් පසුව ඔහුගේ රසිකයෝ බෲස් ලීගේ කිට් එක වෙන්දීසි කරන ලෙස ඉල්ලා සිටියා. ඔබ බෲස් ලීගේ චිත්‍රපට නොලබා ඇතනම් ඔබ මේ බෲස් ලීගේ කහපාට කිට් එක අනිවාර්යෙන්ම දැකලා ඇති. Game of Death නම් සිනමාවට තමයි ඔහු මේ කිට් එක ඇඳලා තියෙන්නේ. රසිකයන්ගේ ඉල්ලීම මත වෙන්දේසියේදී බෲස් ලීගේ මේ කිට් එක ඇමරිකන් ඩොලර් ලක්ෂයකට මිලදී ගත්තා. ඒ ආසියාතිකයෙක් කියලයි සඳහන් වෙන්නේ. ඒක අද වෙනකොට ශ්‍රී ලංකා මුදලෙන් ගත්තොත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5කටත් අධික බවයි වාර්තා වෙන්නේ. අංක 1 බෲස් ලී පැරදුණු එකම ෆයිට් එක. බෲස් ලී සටන් කලාවේ රජු ලෙසයි හැඳින්වෙන්නේ. ඔබ කවදා හරි දැකලා තිනවද බෲස් ලී සටන් කරලා පැරදිලා තියෙනවා. බෲස් ලී එක් දවසක් මේ පුද්ගලයාත් එක්ක ගහගෙන පැරදුනා ජීවිතේ පළවෙනි වතාවට. පෙනුමෙන්ම මේ පුද්ගලයා බෲස් ලීගේ උස වගේ දෙගුණයක් විතර ඇති. ඇත්තම කියනවා නම් මේ ඉන්නේ ඉතාමත් ජනප්‍රිය ඇමරිකානු බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන අබ්දුල් ජාබාර් කියන කෙනයි. ඔබ හිතනවා ඇති මේ දෙන්නා ෆයිට් කළේ ඇත්තටම කියලා. නෑ, ඇත්තෙන්ම එහෙම නෑ. මේක Enter the Dragon නම් චිත්‍රපටයේ එක් කොටසක්. විශේෂම දේ තමයි ෆිල්ම් එකකදී වුණත් බෲස් ලී කවදාවත්ම සටන් කරලා පැරදිලා නෑ. මේ ෆයිට් එක සුවිශේෂී වෙන්නේ ඒ නිසයි. ඉතින් විශ්වයේ දැනුම අපේම මව් භාෂාවෙන් සයිබර් අවකාශයට දායාද කරන මේ විශ්වචාරිකා අප සමග ඔබ තාමත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේම සුවිශේෂී දැනුම ගැන තවත් වීඩියෝ එකකින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.